හායි යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන try එකක් දීලා බලන්න. නාත්තන්ඩිය ප්‍රදේශයේ ගෘහ සේවකයා බැරිතව ඇත. අනුරාධපුර රථවාහන සේවා මධ්‍යස්ථානය සඳහා වයස අවුරුදු 20ත් 30ත් අතර පුහුණු සේදුම්කරුවන් බඳවා ගැනේ. වාහන ක්ලීනින් කිරීම සඳහා පුහුණු නොවුණු සේවක සේවිකාවන් බඳවා ගැනේ. සැහැල්ලු වාහන රියදුරු මහතුන් අවශ්‍ය. වැටුප රුපියල් 65000. පොළොන්නරුව නිවසක නතර වී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. වැටුප රුපියල් 40000. අලෙවි නියෝජිත මහතුන් ඉක්මනින් අවශ්‍යයි. කොහු ආශ්‍රිත කර්මාන්තශාලාවක් සඳහා ලොරි රථ රියදුරෙකු අවශ්‍යයි. වාරිය පොළාවටි. ගෝලයෙන් අවශ්‍ය කර තිබේ. නවදන් නොමිලේ. දින 15කට රුපියල් 45000ක් ඉක්ම වූ වැටුපක්. ඖෂධ බෙදා හැරීමේ වෑරත සඳහා රියදුරන් අවශ්‍යයි. වයස අවුරුදු 20ත් 40ත් අතර. පිටකොටුවේ පිහිටි ආයතනයක් සඳහා කොළඹ අවට ඩිලිවරි යාම සඳහා රියදුරන් බඳවා ගනු ලැබේ. දිනපතා වැටුප්. කතරගම කිරිවෙහෙල අසල නිවාඩු නිකේතනයක් බලා ගැනීම සඳහා සේවකයන් අවශ්‍යයි. ගෝනවල පෙළංගා හේන නිවසක සේවය කිරීමට වයස අවුරුදු 50ත් 60ත් අතර කාන්තාවක් අවශ්‍යයි. කඳාන නාගොඩ පිහිටි කර්මාන්තශාලාව සඳහා වයස අවුරුදු 18ත් 55ත් අතර පිරිමි සේවකයන් බඳවා ගැනේ. හෝමාගම් පිහිටි හෙල්මට් හා කාඩ්බෝඩ් කර්මාන්තශාලා සඳහා රැකියා බැරිව ඇත. මාසික වැටුප රුපියල් 75000ක් ඉක්මවා. කොල්ලුපිටිය පෞද්ගලික රෝහලක් සඳහා පිරිසිදු කිරීමට සේවිකාවන් බඳවා ගැනේ. කිරුළපන රයිස් ඇන්ඩ් කරි භාස්වරයෙකු අවශ්‍යයි. කොළඹ ප්‍රධාන පේස්ට්‍රි ෂොප් එකක් සඳහා පාරිභෝගික සේවා සහායක හා කැෂියර් යන රැකියා බැරිව ඇත. කඩවත අයිස්ක්‍රීම් ෂොප් එකක සහ ජූස් බාර් එකක වැඩ කිරීමට වයස අවුරුදු 40ට අඩු පිරිමි අය අවශ්‍යයි. ඉදිකිරීම් හා දේවතු ආශ්‍රිත දිගුකාලීන රැකියාවන් සඳහා කම්කරුවන් බඳවා ගනු ලැබේ.